පින්වතුනි මම සිරිදෙස්ම පිළිබඳව යම් හැලිදරව්වක් ඔබට සමග බෙදා හදාගන්න අදහස් කළා. සිරි දෙස්ම කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලංකාපුර රාජධානියේ චාරිකාවේදී දේශනා කරන ලද යක්ක දමනය සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාව. ගොඩක් අය දන්නේ මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් යම් පාතිහාර්යමය ක්‍රමවේදයක් අනුගමනය කරා කියලා. ඒක ඇත්ත. නමුත් උන්වහන්සේ කරන්නේ දේශනා ප්‍රාතිහාර්යයක්. බුදුරජාණන් වහන්සේ විසින් යක්ක හෙළ භාෂාවෙන් කරන ලද දැනට ඓතිහාසික මූලාශ්‍ර හමුවන එකම සිංහල සූත්‍ර දේශනාව විදිහට අපිට මෙය හඳුනා ගන්න පුළුවන්. ඒ සුවිශේෂී වැදගත්කමක් තියෙනවා හෙළයන් වන අපිට. ඒ වගේම මේ සූත්‍ර දේශනාවෙන් හෙළිදරව් වෙනවා එදා බුද්ධ සමයේ තිබ්බ හෙළ භාෂාවේ විශාරදත්වය පිළිබඳව සහ ඒ ගැඹුර ඒ පරිචය බොහොම අපූර්වවට අනාවරණය වෙනවා. අපිට ලොකු අභිමානයක්, ලොකු ගෞරවයක්, ඓතිහාසික කරුණු රැසක් අනාවරණය කරමින් බුදුරජාණන් වහන්සේ සිංහල භාෂාවෙන් ධර්ම දේශනාවන් සිද්ධ කළායි කියන එක පිළිබඳවත් කදිම අනාවරණයක්. එවකට සිංහල නැත්නම් හෙළ භාෂාව පැවතියා කියන එක. කොහොමත් අපේ ජනවහරේ තියෙන හෙළ සකු මගද කියන භාෂා තුන පිළිබඳව එකට කියවෙන අවස්ථාවන් අපි ඔබ දැනටමත් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අපේ සංඛ්‍යා ලේඛන කලාව පිළිබඳව, සංඛ්‍යා ලේඛනය පිළිබඳවත් බොහොම අපූරු හෙළිදරව්වක් මේ සූත්‍ර දේශනාව තියෙනවා. ඒක විතරක් නෙවෙයි, විශේෂයෙන්ම ලෝකෙට ප්‍රබල අනාවරණයක් පරිණාමවාදයේ පිළිබඳව අනාවරණයකුත් තියෙනවා. ඉතින් පරිණාමවාදයේ පිළිබඳව විශ්වයට මුලින්ම කතා කරලා තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ කියන එක මේ සූත්‍ර දේශනාව හරහා බොහොම අපූර්වවට සාක්ෂි සාධක සහිතව අනාවරණය වෙනවා. ඉතින් මේ දේශනාව ඔබ තවමත් අහලා නැතුව ඇති. ඔබ මෙහෙම කතාවක් ඇත්තටම අහලා නොතිබෙන්නට පුළුවන්. මොකද අපිට පේනවා රට වටේ යද්දී ගොඩක් ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම ගිහි ජනතාවත් මේ යක්ක දමනය සඳහා, මයංගල යක්ක දමනය සඳහා සූත්‍ර දේශනාවක් භාවිතා කළායි කියන එක පිළිබඳව. ඉතින් මේ සූත්‍ර දේශනාව ඔබ තවමත් අහලා නැත්නම් අපි කල්පනා කරා මේ කරලියට ගෙනල්ලා ජනප්‍රිය කරලා ජනතාව අතරට ගෙනහෙල්ලා මේ අපේ හෙළය, හෙළ අභිමානය, භාෂා ඥානය, භාෂා කෞශල්‍යත්වය, ඊළඟ අපේ ඓතිහාසිකත්වය පිළිබඳව, හෙළයේ හෙළ කතාව පිළිබඳව, හෙළ රටාව පිළිබඳව ආදී මේ කීනොකී නොඑක් අපිට අනන්‍ය වූ බොහෝ දේ අනාවරණය කරගත හැකි කෙරෙන මේ සූත්‍ර දේශනාව ඔබේ පන්සලේ, ඔබේ ගමේ, ඔබේ ආයතනයේ දේශනා කරලා ඔබත් සමග මේ හෙළේ අභිමානය, හෙළේ කතන්දරය බෙදා හදා ගන්න. ඔබ තවමත් මේ සූත්‍ර දේශනාව අහලා නැත්නම් අපිට කතා කරන්න අමතන්න. අපි සූදානම්ින් ඉන්නවා ඔබට මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න සලස්වන්න. 077යි 320යි 65යි 54 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්න. මම දෙනගම ධම්මරක්කිත හාමුදුරුවෝ. සුවපත් වේවා.